Hi guys, welcome to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මම වීඩියෝ කරන්න ඕන නිසාම කරන දෙයක් නෙමෙයි. මට උවමනා තිබුණා මගේ කබඩ් එක අස් කරන්න. ඇත්තටම මම වැඩත් එක්ක මට මගේ කබඩ් එක අස් කරන්න යන්නේ නැහැ. මොකද මම ගෙදර ඉන්නේ සතියකට පාරක් හෝ දෙපාරක් වගේ. ඉතින් ඇඳුම් හෙදුවෙන් පස්සේ ඔය අපි සමාලාට ඔහේ දානවා කබඩ් එකට. ඒ ඇත්තටම වෙන හේතුව තමයි ඉතින් මම ගෙදර නැහැ. ඉතින් අපේ අම්මලා වැඩත් කරන්න ඕනනේ. හදිසියට මෙහෙම දාලා යනවා. ඉතින් පේනව නේද මේකේ හැටි? අයියෝ. මම දැන් කල්පනා කරන්නේ මම කොහොමද මේක මේ අස් කරගන්නේ කියලා. ඇත්තටම මටම එපා වුණා කබඩ් එක මෙහෙම දකිද්දි. ඒත් ඉතින් මෙහෙම තියලා බෑනේ. අයියෝ. ඒකටත් හරියන්න දැක්ක නේද මගේ පුටුවේ තියෙන ඉදිකන්දරාව. හරි දැන් ඔක්කොම ටික පැත්තකින් දාලා කොහොම හරි කළ සිනාමුසු මොහොනකින් මම පටන් ගත්තා හිතාගත්තා කබඩ් එක අස් කරගන්න. හරි. ඔන්න එහෙනම් දැන් මම වැඩේට බහින්න යන්නේ. ඉස්සෙල්ලම මම මගේ උඩ තිබුණේ මගේ trousers denims ඒවා. ඊට පස්සේ තිබුණා අනිත් මන් දන්නේ එක එක ඒවා mix up වෙලා තිබුණා. කොහොම හරි කරලා ওই පැත්තේ තියෙන ඔක්කොම ටික clear up කරගත්තා. හරි. ඉතින් මම ඉස්සෙල්ලම ඊට පස්සේ ඒ ටික ක්ලියර් කරලා ඊට පස්සේ මම මගේ අනිත් සයිඩ් එකේ මගේ ගොඩක් ෆ්‍රොක්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒ ඩ්‍රෙසස් ටික ඔක්කොම ටික එතනින් අයින් කරගත්තා. අයියෝ බනින්න නම් එපා මේක දැකලා මම හොඳ ළමෙක් වගේ කබඩ් එක දැන් අස් කරන්න තමයි මේ හදන්නේ. හොඳද? හරි. දැන් ඔන්න ඉතින් ඒ හතරම ක්ලියර් කරා. ඉතින් මම මේ හතර තමයි ඉස්සෙල්ලම ක්ලියර් අප් කරගන්නේ. කෝකඩ ටේබල් එකකුත් ගෙනාගත්තා. මොකද නැත්නම් ඇඳේ තියනත් ඉඩ මදි. මොකද ඇඳේ තමයි ඔක්කොම ඇඳුම් ටික මම දැම්මේ. හරි. වෝම් අප් පාරකුත් දාලා මම දැන් පටන් ගන්න හදන්නේ මගේ කබඩ් එක අස් කරන්න. හරි. ඔක්කොම හැංගර්ස් ටික අයින් කරා. ඒ ටික අයින් කරලා ඉවර වෙලා මම මගේ ගවුන් ටික එකින් එක හැංගර්ස් වල එල්ලන්න තමයි හදන්නේ. ඔය ගමන් ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම මොන වගේ ගවුන් දන්නේ අඳින්නෙත් කියලා. මේවා ඉතින් කාලයක් ඉඳන් මං ගා තිබිච්ච ගවුන් ඇත්තටම මම ඒවට හරිම ආසයි. හැබැයි ඔතනින් කිහිපයක් මම හැං කරලා ගොඩක් ඒවා හැං කරලා තිබුණා. ඊට පස්සේ සමහර ඒවා තිබුණා මම ඒවා අයින් කරලා ඒක පැත්තකින් තියලා තිබ්බා. මොකද ඒක තව කෙනෙක්ට අඳින්න පුළුවන් නේ. මේ ගවුමට මම ඇත්තටම හරිම ආසයි. අනේ මං කීපයක්ම තැන් වලට ඇඳලත් ඇති. ඒ වුණත් මට කවදාකවත් ඒ ඇඳුම නම් එපා වෙන්නේ නැහැ. මම ඒකට හරිම ආසයි. හරි. දැන් ওই තියෙන මගේ ඒක ගවුම් මටම කරන මම වීඩියෝ එකත් ඉක්මනට ෆාස්ට් කරලා දැම්ම. නැත්නම් ඉතින් මේ වීඩියෝ එක හෙන වෙලාවක් ඉතින් මට අස් කරන්න ඕන. ඇත්තට මට කබඩ් එක අස් කරන්න පැය 3ක් විතර ගියා. මොකද ඉතින් මේකේ තියෙන ලට්ට ලොට්ට ඔක්කොම ටික බලලා අයින් කරන්නත් එපා. අයින් කරන්නත් ඕනයි කබඩ් එකට දාන්නත් ඕනි. අනේ මන් දෙති. ඔයාලා පිස්සු හදුනක් දන්නේ නැහැ. ඒත් නෑ නේද හැමෝගෙම කබඩ් එක මම හිතන්නේ මේ වගේ තමයි. ගොඩක් අයගේ. කොහොම නමුත් මං වගේ අයත් ඉන්නවා ඇතිනේ. හැමෝමත් එහෙම නැතුව ඇති ඉතින්. හැබැයි මං වගේ අයත් ඇති කියලා මං හිතනවා. මේකනේ ප්‍රශ්නේ. අපි හැමදාම මේ කබඩ් එක අස් කරනවා. ආයෙත් මේක දවසක ආයෙත් අර වගේ වෙනවා. ඉතින් මට හිතා ගන්න බෑ මං කොහොමද කියලා මේක මේව කරගන්නේ. හැමදාම මම සමහරවල් ගොඩක් වැඩ අස් කරනවා. ආයෙත් බලද්දි ඒක ආයෙත් වල් වෙනවා. අයියෝ. කොහොම හරි ගල්ලා දැන් ඉතින් මට කියන්න දෙයක්වත් නෑ ඇත්තට මේ වීඩියෝ එකේ. මොකද මම එකම දෙන්නේ මෙතන කරන්නේ ගවුන් ටික ඔක්කොම මේව කරනවා. එක එක විදිහේ ගවුන් තියෙනවා. මම ඉතින් ඇත්තටම ගොඩක් ආසයි ඒ දවස්වල ගවුන් අඳින. මොකද මම ඒ ගොඩක් තියෙන ඇත්තටම බලන් ගියාම ගවුන්ද මන්දා. මම ගවුන් අඳින හරිම ආසයි. ඉතින් මගේ වෝඩ්‍රොබ් එකේ වැඩිපුරම ඇත්තෙත් ගවුම තමයි. ඒවට අඳින්නේ ඩෙනිම් අනේ මන් දන්නේ නෑනේ. කොහේ හරි සුදුසු තැනක් ආවොත් ඉතින් ගවුම් තමයි අඳින්නේ ඉතින්. ඔය දුර බාහිර ගමනක් යද්දි තමයි ඉතින් ඉඳලා හිටලා ඉතින් ඔය කලිසමක් එහෙම ඇඳගෙන යන්නේ. ඔය ඉතින් මගේ ක්‍රොප් টොප්ස් මම නම් ඒ ටික දැන් ඔක්කොම ටේබල් එකට දාලා වින් කර ගන්න තමයි හදන්නේ. ඒතර ලේසියිනේ. මම ගොඩක් වෙලාවට හැංගර්ස් වලට එල්ලන්නේ. මම ගොඩක් වෙලාවට ඔය ගමන් බිමන් අඳින ගවුන් ටික ඒ ඇරෙන අනිත් ගවුන් ටික මම වෙනම නවල තියාගන්නවා. එතන ඒ ගවුන් සෙට් එකේ යටම ඒ ටිකම තියෙනවා. ඒක ඔයාලා බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කබඩ් එක අස් කරගන්න එක ඔයාලා වුණත් අපි කාට වුණත් මේ අස් කරලා තියාගන්න එක හොඳයි. ඉතින් ලේසි ඇත්තටම ඉතින් ඇඳුමක් හොයාගන්න උනත් අරම රෙදි කන්දක් ඇතුලේ තියෙනකොට ඉතින් ඔක්කොම ටික පෙන්නලා බලලා එපා. අපි බලන්න මොනවද ඔකේ තියෙන්නේ කියලා. දැන් ඉතින් මෙහෙම නැවයින් පස්සේ ඉතින් පිළිවෙලක් කියලා දෙයක් තියෙනවානේ. අපේ අම්ම ඉතින් මට හැම වෙලේම ඉතින් කියනවා ඕක අස් කරගන්න. කොහෙද අනේ ඉතින් ගෙදර එන්නෙත් ඉතින් සතියකට පාරයි දෙපාරයි ඉතින් ඕක අස් කරන්න ඉතින් එන්නෙත් ඉතින් හරිම අමාරු වෙන්නේ මොකක් හරි වෙන වැඩකට යන හින්දා.
මේ පාර නම් මම ලෙඩ වුණා. ලෙඩ වෙච්චා ඊට පස්සේ දවසක් විතර රෙස්ට් කරලා තමයි මම ප්ලෑන් කරේ මේ වැඩේ අදාළම කරගන්න ඕනේ කියලා. නැත්නම් ඉතින් කවදාකවත් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. හරි. ඔය ඉතින් මම ඇඳුම් ටික නව ඉන්නවා. ඉතින් නව ඉන්න ගමන් ඉතින් මගේ එක මේ වගේ ඇඳුම් මං ගාව තියෙනව නේද කියලා මට හිතෙනවා. නැත්නම් ඇත්තටම සමහර ඇඳුම් තියෙනවද කියලා මතක නැහැ. ඒත් ඉතින් තව තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කොහේ හරි ගමනක් යන හදනකොට අපි හැම වෙලේම කල්පනා කරනවා නේ මට අඳින ඇඳුම් නැහැ බලන්න මං ගාව තියෙන මොනවද කියලා. ඒත් ඉතින් බලද්දි දෙයියනේ මේකේ තියෙන ඇඳුම් කොට. දැන් මගේ බොයිෆ්‍රෙන්ඩ් කියනවා එයාට මේ කබඩ් එකෙන් එක කෑල්ලක් ඇතුලේ එයාගේ ඇඳුම් තියන්න. ඒත් ඉතින් එයාට ඇඳුම්ුත් තියෙනවා. අනේ මන්ද. අපිට තමයිනේ ඇඳුම් නැත්තේ. එහෙම නෙවෙයි හැම කෙල්ලම කියන්නේ. ඒත් ඉතින් නැති ඇඳුමකුත් නැහැ. මේ පේනව නේද? මම හරිම ආස ගවුමක් තමයි ඒ ගවුම. රෝස පාට ගවුම. ඊට පස්සේ මොකක්ද ඒ ගවුම? ඒක මම මහපු ගවුම මම වැඩි ඇඳලා නැහැ. ඒ ගවුම මම ඇත්තට මේක අයින් කරා. මම ඒ ගවුමට ආස හැබැයි දැන් හිතනවා ඒක මට අවශ්‍ය නැහැ. මොකද මම වැඩි අඳින්න නැති නිසා. අඳින්න නැතුව බොරට මේක තියාගෙන ඉඳලා තේරුමක් නැහැනේ. ඔය තින් තව ගවුමක් ඒ ගවුම නම් මං ආස හැබැයි මම වැඩි ඒක ඇඳලා නැහැ. හැබැයි ඉතින් ඔහේ හරි තැනක් ආවා. ඉතින් ඇඳගෙන යනවා ළඟ පාත ගමනකට. ඉතින් මේ විදිහට මම මගේ දවසේ එදා ගත කරේ. හවස් වරුව උදේ වරුව ඉතින් මම ඔහේ කම්මැලි හිටියේ මොකද මගේ ඇඟට පොඩක් මහන්සි නිසා. ඊට පස්සේ දැන් හවස් වරුව පටන් ගත්තා මේ වැඩේ කරන්න. ඔය කොහොම කරත් ඉතින් මම මේ කබඩ් එක ගස් කරන ගමන් මම අමතක කරන්නේ නැහැ මගේ ආතල් එක ගන්න. මං ඉතින් මොන දේ කරත් ඉතින් නටනට තමයි ගොඩක් වෙලාට ඉතින් වැඩක් කරන්නේ. ඉතින් හැම වෙලේම නෙමෙයි ඉතින් සින්දුවක් අහන ගමන් හිත රිලැක්ස් කර නැත්නම් ඉතින් මේ වැඩේ බෝරින් යෆ්වා. මේ ඉතින් පේනඳ මට ෆිට් එක හැදලා වගේ ඉතින් මම නටනවා වෙන්නේ මේක මම ගොඩක් ස්පීඩ් කරපු නිසා. කොහොම වුණත් හරි ෆන් ආනේ. ඕනම වැඩක් හිතේ ආසාවෙන් කරද්දී කිසිම ගේමක් නැතුව වැඩේ ඉවර කරලා දාන්න පුළුවන්. ඒක නිසා මම පොඩ්ඩක් නටනට ඉතින් වීඩියෝ එකේ හිටියා. ගොඩාක් ඇඳුම් තියෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඉතින් අනේ මේකෙට මෙච්චර ඇඳුම් මොන එකකට තියන්නද කියලා. ඒත් ඉතින් ගොඩක් ගෑනු ළමයින්ට ගොඩක් එක විදිහ ඇඳුම් තියෙනවානේ. ඉතින් අපි කවුරුත් ආස ඇඳුම් වල අපිට කවදාකවත් ඇඳුම් එපා වෙන්නේ නැහැ. අනේ මන්දා ඉතින් කෙල්ල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක. මේ ඇඳුම් ටික අයන්නෙත් කොහෙද අනේ අඳ කෙනෙක් පාරක් යනවා ඊපස්සේ අඳින්න හිතෙන්නේ නැති සමහර වෙලාවලකුත් තියෙනවා. ඉතින් ඒත් ඉතින් ආයි කොහේ හරි අන්න ඕනමත් ඒක අඳිනවා. මම කියන්නේ මට දැන් තේරෙන්නේ නැහැ. මටත් මංජන් වෙලා තියෙන මේ වීඩියෝ එක දැකලා. මොකද වීඩියෝ එක කරනවා වගේ නේ වීඩියෝ එක බලාගෙන මෙහෙම කියනකොට කල්පනා වෙනවා දෙයියනේ මම මොනවද මේ ඇඳුම් වලින් කරගන්නේ කියලා. මොකද සමහර ඇඳුම් ඇත්තටම ඇඳලත් ඇත්තේ එකපාරයි නේ මන් දන්නේ. හරි. දැන් ඔන්න මම පිළිවෙලට ඔක්කොම ටික නියමිත ස්ථානවලට තියන්නයි යන්නේ. උඩින්ම මම තියන්නේ මගේ ට්‍රවුසර්ස් ටික, ඔය පෑන්ට්ස්, ඩෙනිම්ස් ඒ ටික. ඒ ටික ලස්සනට අඩු කරන්න තමයි මම ඔය කරන්න හදන්නේ. ඔය අයියෝ ඒ කරන ගමන් බැලන්ස් එකකට තියලා සමහර අඳුන් ටිකුත් වැටෙනවා. හරි කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්න අතරතුරේදී අපේ අම්ම එනවා. අපේ අම්මට දැකලා hina යනවා. ඔයාලට දැන් පේන්නේ ඒක. අම්ම මොනවා හරි කකා ඉන්නේ අම්මට හිරත් වෙනවා වගේ මගේ මේ වැන් ටික දැකලා. අපේ අම්මත් ඉතින් හරි වෙලාවට ආවිලා තමයි මට මොකක් හරි ආතල් එකක් දීලා යන්නේ. හරි ඊළඟට මම කොහොම හරි තියන්න හදන්නේ මගේ ඔය බ්ලවුස් ඔය අනම්මනම් ඒ ටික තමයි මම හිතන්නේ. තව ෂෝට්ස් වගේ පැත්තකින් දුවදක් තියෙනවා. ඊට පස්සේ ඔය ගමන් බිමන් එක්කෝ නැත්නම් මම ඇකොමඩේෂන් එකේ කියන්නේ මම වර්ක් කරන හොටෙල් එකේ ඇකොමඩේෂන් එකට සමහර වෙලාවට මට ඇඳුම් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කියන්නේ එළියට එහෙම යනකොට පොඩ්ඩක් පිළිවෙලකට යන්න වෙනපයි. ඉතින් ඒ වගේ නෝමල් අඳුන් ටිකක් තියෙනවා. ඒ වගේ තැන් වලට අඳින්න. ඊට පස්සේ අනිත් ටික තමයි මම ඔය රැට අඳින අඳුන් ටික. හරි. ඊට පස්සේ මගේ ගෙදරට අඳින ඇඳුම් ඒ වගේම සාමාන්‍ය අඳුන් ටික දාලා ඒ ටික පැක් කළා. ඇත්තටම කබඩ් එකෙන් ලොකු ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම සමහර අඳුන් ටිකක් අයින් කරා. ඇත්තටම මොකද වැඩක් නැහැ. බොරුවට කබඩ් එකේ තියන් ඉඳලා. හයියෝ. පේනව නේද ඉතින් පල්ලෙහා තියෙන සෙට් එක. ඔක්කොම දැකලා ඉවරනේ. ඊපස්සේ ඒක දකිද්දි සංසාරේ පාවුණා. ඔය ඉතින් ගෙදර තියෙන බෙඩ් ෂීට් එක නම්මනම් ඔක්කොම ටික අපේ අම්ම ඔබලා තියෙන්නේ මගේ මේ කබඩ් එකේ ඔන්න ඔය යට කෑලි. ඇත්තටම බර වැඩි කමට ඒකේ තියෙන එක ඒ කියන්නේ අර එක හැන්ඩ්ලර් වගේ එකක් ඒක කඩන් වැටුණා. ඉතින් කඩන් වැටෙන කියන්නේ ගොඩක් කාලයකට කලින් ඒක පැත්තකින් හැබැයි මගේ කාමරේ තිබුණා. ඉතින් මම කොහොම හරි මේ ටික ඔන්න අඩු කරලා ඒක ෆිට කරන්න හැදුවා. හැබැයි ඒක හරියන්නේ නැහැ. ඒක තියෙන්නේ නැහැ. ඇත්තටම මොකද මේ කබඩ් එක දැන් ගොඩාක් පරණයි.
සමහරක් විට මේ කබඩ් එක මගේ වයසෙන් බැලුවොත් මේකට අවුරුදු 15කට වැඩි ෂුවර් ෂොට් එකට 15 නම් වැඩි. මොකද මම පොඩි කාලේ නම් මේ කබඩ් එක තිබුණා අපේ ගෙදර. අන්තිමට මම තමයි ওই කබඩ් එක උස්සගත්තේ මට ඕනි කියලා. ඉතින් ඔය ටිකත් මම ලස්සනට මේව කරා. ඉස්සෙල්ලා තිබුණ වඩා ගොඩක් හොඳයි. දැන් පේනවනේ ඉතින්. ඊට පස්සේ ඔය එහා පැත්තේ තියෙන්නේ මගේ ඉස්කෝලේ කාලේ මම එකතු කරගෙන ඉඳපු මගේ යාළුවෝ මට දීපු දේවල්. ඒ වගේම මගේ ඉස්කෝලේ මට සුවනියර්ස්. හරි. දැන් ඔන්න ඔයාලා එන්නකෝ බලන්න මගේ කබඩ් එකේ ලස්සන. ඔය තියෙන දැන් පිළිවෙල ලස්සනට හදලා. හොඳයි නේද? අවුලක් එහෙම තියෙනවා නම් ඒකත් කියන්නකෝ. එතකොට මට ඒකත් හදාගන්න පුළුවන් නේ. හයි මං හිතනවා දැන් කලින්ට වඩා නම් ගොඩාක් හොඳයි. ඉතින් මට හරිම සතුටුයි. මම මේ සින්දුව අහන ගමන් ඒ සින්දුවත් මේ වෙලාවේ ගැලපුණා. සුහාඩලා අපෝ එළිය කියන්නේ මට සින්දු කියන්න බෑ. ඉතින් මට හරිම සතුටුයි කබඩ් එක එහෙම දකිද්දි. මම හිතන ගොඩක් කාලෙකට ඔක තියෙයි කියලා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම ආයෙ හම්බෙමු වෙනත් දවසකින්. බයි බයි.